තියෙන්නේ අපි හදන ඉන්කියුබේටර් එක අපි ගොඩක් ක්වොලිටි එකටම හදනවා ඉන්කියුබේටර් සහ හොඳම කන්ට්‍රෝල් එක අපි පාවිච්චි කරනවා. මේ කන්ට්‍රෝල් එක හරිම විදියට ටෙම්පරේචර් එක පෙන්වනවා. ඊට අමතරව හියුමිඩිටි මීටර් එකක් තියෙනවා. මේ ඔටෝ ස්විච් එක, ඔටෝ සහ ලයිට් ස්විච් එක, මේක පවර් ස්විච් එක. උඩට දැම්මම ඔටෝමැටික් වැඩ කරනවා. පල්ලයට මේ මැදට දැම්මම ඔටෝමැටික් ඔෆ් වෙනවා. හදිස්සිය ඇතුලේ පැටව බලන්න ඕනි නම් මේ ලයිට් ස්විච් එක දාගන්න පුළුවන්. ඔටෝ වැඩ කරගෙන වෙලාවේ මේලෙන් උඩට දාලා තියාගන්න ඕනේ. මේ වෙන්ටිලේෂන් හෝල් එකක් තියෙනවා. ඒ ඇතුලේ ගොඩක් ක්වොලිටි එකට හදලා තියෙනවා. ෆෑන් එකක් තියෙනවා, වර්ක් ලයිට් එකක් තියෙනවා. 40 watt බල්බ් එකක් තියෙනවා. ඊට අමතරව මෝටර් එක සහ මෝටර් මවුන්ට් හොඳම විදියට අපි හදලා තියෙන්නේ. සහ ඇලුමිනියම් ෆ්‍රේම් හදලා තියෙනවා. ඒ වාස්සට කුණු යන්නේ නැති විදියට අපි හදලා තියෙන්නේ. හරි පිළිවෙලට හදලා තියෙන්නේ. සහ අපි උඩ හදලා තියෙනවා රැක් දෙකක්. පළවෙනි දවසේ ඉඳන් දවස් 21 වෙනකන් තියන්න එක කප් එකකුයි. ඊට පස්සේ 18 ඉඳලා 21 වෙනකන් තියන්න තව කප් එකකුත් අපි දෙනවා. මේ තියෙන්නේ ඒ කප්ස් දෙක. පළවෙනි දවසේ ඉඳන් දවස් 21ට තියෙන කප් එකක්. ඊට පස්සේ අන්තිම පැටව වෙන දවස් 3ේදී 18 ඉඳලා 21 වෙනකම් මේකේ වතුර එක පුරවලා තියන්න තියෙන්නේ. ඉතින් මේකේ නිතරම වතුර මාරු කරන්න වෙයි. මේක නම් අන්තිම දවස් 3 එකපාරක් දැම්මාම හොඳටම ඇති. ඒ තමයි අපේ ෆිනිෂ් එක. අඟල් 9 වින්ඩෝ එකක් තියෙනවා බලා ගන්න. මේ විදිහට තමයි අපේ ඉන්කියුබේටර් එක ෆිනිෂ් කරන්නේ අපි. මෝටර් එකේම ගලව ගන්න ඕනේ වුණොත් අපි ගාව තියෙනවා මෝටර් එකේ කනෙක්ට් එකක් තියෙනවා. මෙතනින් ගලව ගන්න පුළුවන් අවශ්‍යතාවයක් වුණොත් මූඩියයි පෙට්ටියයි වෙන් කරගන්න. මිල රුපියල් 14500යි. මේකත් එක්ක අපි දෙනවා වීඩියෝ එකක්. මේව කොහොමද මේ ඉන්කියුබේටර් එක පාවිච්චි කරන්නේ සහ පැටව ආවන් පස්සේ කොහොමද පැටව බලා ගන්න ඕනේ, කොහොමද දෙන්න ඕනේ බෙහෙත්, බ්‍රූඩර් ගැනම අපි විස්තර වෙනම මේ ගන්න කට්ටියට වීඩියෝ එකක් දෙනවා. ඉතින් ඕන වෙලාවක ඒකත් බලා ගන්න පුළුවන්. උපදේශ පත්‍රිකා වෙනුවට අපි කරලා තියෙන්නේ වීඩියෝ එකක් තමයි අපි හදලා දීලා තියෙන්නේ. ඔටෝමැටික් ඉන්කියුබේටර් වල මේ වගේ ට්‍රේ එක යනවා. ඇලුමිනියම් ට්‍රේ එක, මෝටර් හෝල්ඩර් එකයි කැරකෙන කෑලි ඔක්කොම අපි 3D printing කරලා හදලා තියෙන්නේ ලස්සනට. ඉතින් හරි ස්මූත් වැඩ කරනවා මේවා. අපේ ඉන්කියුබේටර් හදන විදිය ඔයගලන් දැකලත් ඇති. ඔයගලන්ට මේක පැහැදිලිත් ඇති කියලා මම විශ්වාස කරනවා. Facebook page එක follow කරන්න, YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, අනිත් අයටත් බලන්න දැනගන්න ඉඩ තියන්න. එහෙනම් ජය වේවා හැමෝටම.